හෙලෝ මයි හැපි හර්ට්ස් ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් මම අද අරගෙන ෆුල් ඩේ ස්ටඩි බ්ලොග් එකක්. අපි අද බලමු උදේ ඉඳලා රෑ වෙද්දී මම කොච්චර රෙකෝඩින් ප්‍රමාණයක් බලලා ඉවර කරයිද කියලා. ඒ වගේම ස්ටඩීස් වලට ෆෝන් එක ප්‍රශ්නයක් නම් ඒකට විසඳුමකුත් මේ වීඩියෝ එකේ තියෙනවා. අනිවාර්යයෙන්ම වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඉතින් ඔයාලට ෆෝන් එක ඔයාලගේ ස්ටඩීස් වලට කරදරයක් නම් ලොකු කරදරයක් නම් ඒක ඔයාලට අයින් කරගන්න බැරි දෙයක් නම් ඔයාලට ඕන තරම් තියෙනවා ඇප්ස් යූස් කරන්න පුළුවන්. ෆොරෙස්ට් ඇප් එක කියන එක මම දැකලා තියෙනවා ගොඩක් අය පාවිච්චි කරනවා. එක්කෙනෙක් මට රෙකමන්ඩ් කරලා තිබ්බා මම අර ටයිම් එකක් යූස් කරද්දී ෆොරෙස්ට් ඇප් එක යූස් කරන්න කියලා. ඇත්තට මේක මට යූස් කරන්න වඩා අමාරුයි. මොකද සමහර වෙලාවට මම ෂූට් කරනවානේ පාඩම් කරන ටික. එතකොට මම මේ ෆෝන් එකෙන් තමයි දේවල් කරන්නේ. ඒ හින්දා මට ඒක දාගෙන ඉද්දී වෙන ඇප්ස් වලට යන්න බැරි හන්දා මට කැමරා කරන්න බැරි වෙනවා. ඔයාලා ඒක try කරලා බලන්න. මම නම් කරන්නේ මට තියෙන apps delete කරන එක. මම කලින් දවස් ටිකේම TikTok බල බල හිටියේ. හැමදාම උදේ නැගිටලා ඇඳේ ඉඳගෙන TikTok බලනවා හෙනට. මගේ පැකේජ් එකේ දැන් භාගයකට භාගයක් ඉවරයි TikTok බලලම. ඉතින් මම අකමැත්තෙන් උනත් TikTok app එක මම delete කරා. මම දැන් සති දෙකකට විතර කලිනුත් TikTok එක delete කරා. but මම ආයෙත් download කරා. දැන් නම් මම තරයේ අදිෂ්ඨාන කරගෙන ඉන්නවා කොච්චර වුණත් මම ආයෙ නම් download කරන්නේ නැහැ කියලා. ඉතින් ඔයාලටත් කොච්චර කරත් නවත්ත ගන්න බැරි දෙයක් තියෙනවා නම් නවත්ත ගන්න බැරි app එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒක delete කරලා දාන්න. මොකද හැමදාටම නෙමෙයිනේ අපි exam ලියලා ඉවර වෙනකන් විතරනේ. අනිත් එක තමයි දැන් 26 exam ලියන කටියට තව මාස 8ක් මාස 7ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ කාලෙත් ඉතින් ඔයාලගේ කාලය ගොඩාක් නාස්ති කරොත් එහෙම අපිට එක්සෑම් ලියලා ඉවර වෙලා පසුතැවෙන්න වෙයි. අපරාධය අපි මේ දේවල් කරන්න නැතුව ස්ටඩි කරනවා. ඊට වැඩිය ලකුණු ගන්න තිබ්බා කියලා. ඔන්න මම WhatsApp channel එකක් හැදුවා. කැමති කට්ටියකට join වෙන්න. ඉතින් මම ඒකේ තමයි ඉදිරියට කරන giveaways, එතකොට ඒවා වල winners-ලා මේ හැම දෙයක්ම update කරන්නේ ඒ channel එකේ. එතකොට ඉතින් ඔයාලට ඒවා දැනගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම WhatsApp channel එකට join වෙන්න. මම ඒකේ link එක පහළ description box එකේ දාලා තියන්නම්. ඒ වගේම ඔයා මගේ වීඩියෝ එකක් බලන ෆස්ට් ටයිම් නම් මම ආවත් හරිම ආදරේ මගේ channel එකත් එක්ක එකතු කරගන්නවා. ඒ වගේම මාව subscribe කරලා bell icon click කරලා තියාගන්න කියලාත් ආදරේ මතක් කරනවා. අපේ නංගි ටීවී එකේ ෆිල්ම් එකක් බල බල හිටියා. ඊට පස්සේ මාත් චුට්ටක් එක බලන්න ඉඳගත්තට පස්සේ මට ආසයි තුනා. මම ඒක කලින් බලලා තියෙනවා. ඒත් ආයෙත් බලන්න ආසයි තුනා. ඉතින් මම ඒක බැලුවා. මම ඒක බලන ගමන් ඉතින් ලන්ච් එකක් ගත්තා. ඉතින් මේක දැන් ලොකු බ්‍රේක් එකක් වෙනවා. ඒ කරන්න දෙයක් නැහැ. ඇත්තටම දැන් TikTok එකට බැහැ වෙනවට වඩා හැබැයි මේ වගේ ෆිල්ම් එකක් බලන එක නෝමල්. මොකද TikTok එක දැන් අපිට හැමතිස්සෙම බලන්න පුළුවන්. හැබැයි ටීවී එකේ යන ඒවා අපිට ඕන වෙලාවට ඕන දේවල් බලන්න බැහැනේ. 10,000 உனக்கு 50,000 தானே சம்பளம் 50,000 செலவு வேணும் உங்க அப்பா கேட்டா என்னடா சொல்ல என்ன சொல்லு
දැන් වෙලාව 5යි. ඉතින් මම දැන් වොෂ් දාලා, ගෙවල් අතු ගාලා, මල් කඩලා පහන තියන්න ඕනේ. ඒ හින්දා අපි මේ වැඩ ටික සේරම ඉවර කරලා හම්බෙමු. මම දැන් පැයක් වැඩ කරා 7 ඉඳලා 8 වෙනකන්. ඔයාලා මගේ වීඩියෝස් කලින් ඉඳලා බලලා ගෙනෙන්න අනිවාර්යෙන් දන්නවා මට 8ට වැඩක් තියෙනවා. 8ට මම නාට්‍ය බලනවා guys. හරිද? ඉතින් දැන් මම යනවා නාට්‍ය බලන්න. ඉතින් අද අපේ ගෙදර රැට කන්න තියෙන්නේ මෙහෙම. අපේ අම්මා ටිකක් හවස උයලා කෙහෙල් කොළවල බැඳලා මේ තියලා තිබ්බා රැට කන්න. එතකොට අර කෙහෙල් කොළ හොඳට තැම්බිලා රසට එනවනේ. මුල් දෙකක් බැඳලා තිබ්බා. මටයි නංගිටයි එකයි, අම්මට තාත්තටයි එකයි. ඉතින් ෂෝක් ඒ වයිබ් එක සුපිරි. මොකද හැමදාම ඉතින් අපි පිඟානේ කනවනේ. වෙන දවසකටත් එක්ක මේ වැඩේ නම් සුපර්බ්. මේ දවස්වල කෙහෙල් ගසුත් ඕන තරම් තියෙනවා. වැස්සට කඩන් වැටිලා. ඉතින් දැන් වෙලාව 9:15යි. අපි ආයෙත් ස්ටඩීස් පටන් ගමු. ඉතින් මේ වීඩියෝ එකත් වැදගත් වුණා නම් ඔයාලට හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය අනිවාර්යයෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තව මේ වීඩියෝ එක ඔයාලගේ වැඩ කරන්න කැමති යාළුවන්ට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මං හදපු WhatsApp channel එකට join වෙන්නත් අමතක කරන්න එපා. එහෙම වුණොත් ඔයාට හොඳ giveaways මිස් වෙන්න පුළුවන්. ඉතින් දැන් වෙලාව 10යි. අද මම 7කුයි විනාඩි 50කුයි ස්ටඩි කරලා තියෙනවා. ඒ ටයිම් එක ඇතුළත මම වීඩියෝස් 13ක් බලලා ඉවර කරලා තියෙනවා. එහෙනම් guys මම අදට ගිහින් එන්නම්. හැමෝටම bye bye. සතුටින් ඉන්න.